සුබ දසකය ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අදත් ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්න අපේ The New Startup by රශ්ම හෙරත් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකත් සමාජයේ ගොඩක් කතා බහ වෙන ප්‍රශ්නයක්. ඒ තමයි ලංකාවේ බිස්නස් කරනට වැඩක් නැහැනේ. මේක හරියන්නේ ලංකාවේ බිස්නස් නම් කරන්න හරියන්නේ නැහැ. හරි. ඕක ගොඩක් අය කියනවා ඔයාලට හෙල ඇති. හරි. ඇත්තටම ලංකාවේ බිස්නස් කරන්න බැරිද? හරි. ඉතින් අපි ඒ ගැන අද මේ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් දැන් ඔයාලටත් ඇහිලා තියෙන ඇති ඔය කතාව. ලංකාව මේ යන විදිහට මේ ලංකාවේ මේ බිස්නස් කරලා නම් වැඩක් නැහැ. අපි ඕනම් කියන්නේ දිනුවක් කරගන්න අමාරුයි. අපේ මිනිස්සුන්ට සල්ලි නැහැ බඩු ගන්නවත්. ඉතින් කොහොමද ලංකාවේ බිස්නස් කරන්නේ? ඉතින් කොහොම එක එක කතා මිනිස්සු කියලා තියෙනවා. ඉතින් සමහරලාට බිස්නස් කරන්න ආසාවක් තියෙන කෙනෙක් උනත් සමහරලාට තමන්ගේ දෙමාපියෝ හරි නේද හරි කියන්නේ බිස්නස් කරලා නැහැ මොකක් කරමුද ජොබ් එකක් හොයාගන්න. මේ ඔය ඉගෙන ගත්තා වගේ හොඳ උගර ගැලපෙන ජොබ් එකක් හොයාගෙන ඒකක් කරන්න මේ නිකන් බොරුවට කාලේ කකා මේ බොරුවට සාවිනාසී කරලා බිස්නස් කරන්න යන්න එපා. ඊට කියලා කාගේ හරි උදාහරණ අරන් කියයි මේ අරයා දන්නේ නැද්ද බිස්නස් කරන්න ගිහිල්ලා මෙච්චර ක්ලෝස් ලංචර් කඩේත් වහන්න උනා. හරිද? ඔය පේනවනේ යාලට මේ කරගන්න බැරුව. ඒ කියලා එක එක උදාහරණ අරනොත් මිනිස්සු ඕවා වලට කියයි. හරි. ඉතින් ඇත්තටම බිස්නස් ගන්න බැරිද? මෙහෙමයි. ඕක ඇත්තටම බිස්නස් කරන්න පුළුවන්ද බැරිද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ උත්සාහය මත. ඒක තමන්ගේ එක තමන්ගේ උපායශීලීත්වය උත්සාහය තමන්ගේ ඒ තියෙන සම්බන්ධතා මේ දේවල් එක්ක තමයි ඇත්තටම බිස්නස් එක අර සාර්ථකත්වය කියන එක රඳාපවතින ඕවත් එක තමයි මේ රඳාපවතින විශේෂයෙන්. ඉතින් දැන් මගේ අදහස තමයි සාමාන්‍යයෙන් දැන් ලංකාවේ අපි දන්නවනේ පහුගිය කාලවල නිරන්තරයෙන් මේ කියන්නේ පොලිටිකල් ඒ කියන්නේ දේශපාලනයේ කොට කස්තාවරෝ තිබ්බේ. නිතර වෙනස් වෙනවා. ඒකවල හරි අවිනිශ්චිත ගතියක් තිබ්බා. පහුගිය සාමාන්‍ය 2014 2023 4 වගේ වෙනකන් සාමාන්‍යයෙන් හරිම අවිනිශ්චිතතාවයන් තිබ්බේ ලංකාවේ දේශපාලනය තුළ. ඒ කියන්නේ මේ දේශපාලනය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. එතකොට ආයෝජක වුණත් එන්න කැමති නැහැ ලංකාවට ආයෝජනය කරන්න හේතුව අපිට ලංකාවේ බිස්නස් පටන් ගන්න කැමති නැහැ. හේතුව මේක අන්ෂුවර් හින්දා. මොකද එහෙම නම් සමහරලාට දැන් ලෝන් අරන් සමහර රේට්ස් වැඩි වෙන්න පුළුවන්. එකපාර අඩු වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මේක ඇහිලා තියෙන සමහර උද්දමනේ වැඩි වෙනවා අඩු වෙනවා. ඒතර මේවත් වක්‍රාකාරයෙන් මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑම් කරනවා. ඉතින් අර ඕවත් එක්ක පහුගිය කාලවලදී එක කණික අර්ගලාවා එක අර්බුදාවා හරි තෙල් ගෑස් ඔය එක ප්‍රශ්න ආවනේ. හරිද? මේ විදුලි බිල වැඩි වුණා. ඉතින් මිනිස්සු කල්පනා කරනවා කොහොමද බිස්නස් කරන්නේ? අපිට කන්න බොන්නවත් නැතුව කොහොමද බිස්නස් කරන්නේ? කියන එක මේ මිනිස්සුන්ට ඔලුවට ආවා. ඉතින් ඒවත් එක තමයි ඔය වගේ මත සමාජගත උනේ. හැබැයි ඒක එහෙම නැහැ. හරිද? ඉතින් එහෙම නැහැ කියන්නේ හේතුව තමයි දැන් හිතන්න අපිට සෝෂල් මීඩියා කියලා එකක් තියෙනවා. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක. ඉතින් මේක තමයි ඔයාලට තියෙන ලොකුම ඔපචුනිටි එක. ඔයාට පොඩි හැට හරි බිස්නස් එකක් පටන් ගන්න. ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන රුපියල් 1000ද 5000ද කීයද කියන කතාව නැහැ. හරිද? ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳ මොබයිල් ෆෝන් එකක් මොකක් හරි ඉන්ටර්නෙට් යන පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකක් සහ පොඩ උපායශීලීත්වය. එහෙම තමයි අයිඩියා එකක්. හරිද? සහ මේ පොඩි මුදල් ප්‍රමාණයක් විතර අද වෙද්දී ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඩේටා කාඩ් එක වගේ දාගන්න. හරිද? එහෙම ඒ ටික තියෙනවා නම් මම හිතනවා ඔයාලට ඔලු කල්පනා කරලා මේක තුලින් ලොකු ගේමක් ගහගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම තමයි ගොඩක් අය වර්තමානයේ බිස්නස් පටන් ගත්තේ. අර ඉස්සර නම් අපි දන්නවනේ ෆිසිකලි ඒ කියන්නේ තැනක් හදාගෙන ඔහොමනේ යන්නේ. හරිද? කස්ටමර්ස්ලා ටික ටික ගොඩනගාගෙන හරිද? ඒ ප්‍රදේශයේ ඊට ටික ටික මිනිසුන්ගේ අතරට ගිහිල්ලා අර එහෙම තමයි ඉස්සර බ්‍රෑන්ඩ් එකක් ටිකක් හදාගත්තේ බිස්නස් එකක් ටිකක් මිනිස්සු ගොඩනගාගත්තේ. හැබැයි වර්තමානයේ එක හරිම ලේසි වෙලා තියෙනවා. අද සමහරට එක Facebook කැම්පේන් එක ඔය බිස්නස් එක රටම දැනගන්නවා වෙන්න පුළුවන්. හරිද? ඉතින් අර ඒ වගේ අද වෙද්දි හරි ලේසි වෙලා තියෙනවා මේ බිස්නස් කරන එක. හරිද? ඒකින්ද ලංකාවේ දැන් මගේ අයිඩියා එක තමයි දැන් ලංකාවේ පහුගිය කාලේ නම් මම ඒ කාලෙත් මම දැක්ක විදිහ තමයි. ඒ වගේ අවිනිශ්චිතතාවයක් තුලත් කවුරු හරි කෙනෙක්ට බිස්නස් එකක් සාර්ථකව රන් කරන්න පුළුවන් නම් ඒක එයාගේ සම්බන්ධතා මත හෝ එහෙම නැත්නම් එයාගේ තියෙන උපාය ඒ කියන්නේ මොකක් හෝ උපායශීලීත්වය නැත්නම් සල්ලි මත හරි මොකක් හරි ඒ කියන්නේ එයා ඒ කියන්නේ මොකක් හරි එයාගේ ස්කිල් එකක් මත හරිද එයාට තියෙන දක්ෂතාවයක් මත එයා ඒ කියන අවශ්‍යතාවය තුලත් එයා සාර්ථකව බිස්නස් එක කරන් යනවා කියන්නේ ඒ වගේ කෙනෙක්ව ආයෙ වටන්න අමාරුයි. ඒ කියන්නේ මම විශ්වාස කරපු දේ තමයි ලංකාවේ බිස්නස් එකක් සාර්ථක කරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඕන තැනක බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒකට හේතුව මොකද එයා ගොඩක් චැලෙන්ජස් වලට මුහුණ දෙන කෙනෙක්. ඒතකොට චැලෙන්ජස් එක්ක එයා ඒවා විසඳගෙන එයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් එනවා. ඒතකොට ඒ වගේ ආයෙ ප්‍රශ්නයක් ওই වගේ විදිහට આવොත් එයා කවදාවත් වැටෙන්නේ නැහැ. හරිද? එයා දන්නවා ඒකට මොකද්ද වෙන්න ඕන කියලා. දැන් හොඳ උදාහරණේ දැන් කොරෝනා කාලේ අපි දන්නවනේ මුළු ලෝකෙම ලොක්ඩවුන් වුණානේ. ඒතකොට ඒ වෙලාවේ මොකද වුනේ? අන්න ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් උඩට ආවා. දැන් ගන්නදී Zoom වගේ Zoom, ඒතකොට Microsoft Teams වගේ මෙන්න මේවට ලොකු මාකට් එකක් හැදුණා. ඉතින් ඒකෙන් අන්තිමට ඒ මොනස මිලියන් ප්‍රතික් වුණානේ. ඒ කියන්නේ Zoom එක හදපු මොනස. හරිද? එයාගේ ප්‍රොජෙක්ට් එකකට කරපු මේ එක. ඉතින් අර එතකොට දැන් ඒ වෙලාවේදී ගොඩාක් ලෝකෙ ලොකු ව්‍යාපාර සූදානමක් තිබ්බේ නැහැ. මෙහෙම දෙයක් වෙයි කියලා. හරිද? හැබැයි අන්තිමට මොකද? අර ඔන්ලයින් ප්ලැට්ෆෝම් සාමාන්‍යයෙන් කරගෙන ගියා. අන්තිමට යාළුවට දැවැන්ත අවස්ථාවක් ආවා. අන්න යාළුවගේ බිස්නස් වර්ධනය කරගන්න.
ඉතින් ඒ වගේම ලංකාවේ කීයක් අපි ටියුෂන් පැත්ත ගත්තොත් ටියුෂන් පැත්තේ කීයක් ගුරුවරු ඔය ඔන්ලයින් කරලා ඒ කාලේ ජනප්‍රිය වුණා. ලොකු බිස්නස් ගොඩනගා ගත්තද. ඒතකොට මම කියන්නේ ඒකයි මේ ඔපචුනිටිස් අපි අල්ලගන්න විදිහ වැදගත්. ඒ කියන්නේ ඔය හැම ගැටලුවම කියන්නේ ළමයි ඔය කියන්නේ මේ තව කෙනෙක්ට මේක අවස්ථාවක්. කාට හරි වෙනස්ව දකින මනුස්සයෙක්ට මේක අවස්ථාවක්. ප්‍රශ්න තියෙන තරමට හොඳයි. මම නම් හරි කැමතියි. ඒ කියන්නේ සමාජයේ ප්‍රශ්න තියෙන තරමට ඒක මේ ලොකු අවස්ථාවක් වෙනවා. ඒ කාට හරි කියන්නේ වෙනස්ව විදිහට දකින කාට හරි ඒක ලොකු අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ මනුස්සයාට ඒකට සොලියුෂන් එකක් දීලා ඒකෙන් ඒ කියන්නේ ඒක ව්‍යාපාරයක් ලෙවල් එකට අරන් එන්න ඒක පුළුවන් හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් මම කියන්නේ ඒකයි මොනම තත්ත්වයක් වුණත් ලංකාවේ මොනම තත්ත්වයක් වුණත් ඔයාලට පුළුවන් නම් ඒ කියන ගැටලුව ඒ කියන අභියෝගය වලට අවස්ථාවක් විදිහට දකින්න පුළුවන් නම් ඔයාලට ඒකට සොලියුෂන් එක ඔයාගේ නිෂ්පාදනය තුළින් හෝ සේවාව තුළින් හරි දෙන්න පුළුවන් නම් අන්න ඔයා සාර්ථකයි. හරිද? ඒ වගේම ඔයාගේ ඔයා ගොඩක් උපායශීලී නම් ඔයා නිතරම රිසර්ච් කරන කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් හරිද? දැන් පටන් ගත්තොත් ඒකේ හිතන් ඉන්න ඉලක්කයට වෙනකන් ඔයාලට කරන් යන්න පුළුවන්. ඒ අල්ලන් ඉන්න පුළුවන් ඒ ශක්තිය ඔයාලට තියෙනවා නම් අන්න ඕවා ගේමක් නෙමෙයි අත්තට. ඉතින් ඕන තරම් ලංකාවේ ඔයාලා හොයලා බලන්න ඕන තරම් දෙවන්ත චරිත ඉන්නවා. කියන්නේ මේ කියන්නේ විවිධ අභියෝග මැද්දේ එයාලගේ ව්‍යාපාර ගොඩනගා ගත්තා. ඉතින් ඒක නිසා අද වෙද්දි ව්‍යාපාර කරනවා කියන එක හරිම ලේසි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මේ සෝෂල් මීඩියා වල දියුණුවත් එක්ක. ඉතින් මම විශේෂයෙන් මේක සෝෂල් මීඩියා ගැනම කියන්නේ මොකද මේක ලොකු අවස්ථාවක් ඕන කෙනෙක්ට. සමහරට ඉස්කෝලේ යන පොඩි දරුවෙක්ට පවා බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒකට දැන් මේ මම කතා කරන YouTube platform එක මේකෙම සාර්ථක වෙච්ච කොච්චර වෙනවද? දැන් අපි වයිල්ඩ් බුක් ගත්තොත් AI එතකොට එයා කොච්චරක් මේ ඒ ටික කාලයක් ඇතුළත සාර්ථක වුණාද? නේ? ඒ කියන්නේ මේ YouTube ආගමනයත් එක්ක එයා නිකන් ඉන්න ගමන් එයා හදලා දාපු content ටික අර කොරෝනා කාලේ. හරිද? අද එයා ලොකු හොටෙල්ස් ගහලා එතකොට එයා දැනට සාර්ථකතාවක් ගත්තා. චනුක්ස් ප්‍රෝ channel එකෙන් චනුක්ස් එතකොට AIත් එහෙම එයාත් එතකොට කාලයක් YouTube platform එකේ ඉඳලා අන්තිමට එයාත් සාර්ථක වුණා. ඉතින් එයාගේ කතාව තුලත් කියන්නේ ගොඩක් ඒ පටන් ගන්න කාලය තුල මිනිස්සු කිව්වා මේක කරලා වැඩක් නැහැ මේක හරියන්නේ නැහැ. හරිද? ඌව බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද කියලා එහෙම කියපු කට්ටිය හිටියේ කියනවනේ. එතකොට ඒත් එයා අතාරින්න නැතුව ඒ කරන් ආවා. ඉතින් ඒකට ඒ අවස්ථාවක් එනවා කොයි වෙලාවටද. ඉතින් අන්න ඒක අත්හරින්න නැතුව අපි කරන් යන්නයි ඕන. ඉතින් ඒක නිසා මේ ලංකාව තුළ බිස්නස් කරලා වැඩක් නැහැ බිස්නස් කරන්න බැරිද කියන කතාව නම් ඒක අපිට බැහැර කරන්න වෙනවා. ඒ මතේ. ඉතින් පුළුවන් කරන්න පුළුවන් බෑ කියලා දැන් නෑ පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මගේ පවර්ෆිල් ස්කයි ලැන්ටර්න් කියන බිස්නස් එක නැත්නම් පවර්ෆිල් ප්‍රොඩක්ට්ස් බ්‍රෑන්ඩ් එකට තියාගෙන ඉස්පන් පවර්ෆිල් ස්කයි ලැන්ටර්න් මේ කියන ව්‍යාපාරයක් මම මූලික අවස්ථාවේ පටන් අරන් එද්දී ඒ කියන්නේ මට විශ්වවිද්‍යාලේදී හම්බෙච්ච මහ පොළ දාලා තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ අතන. ඉතින් එහෙම කරන් එද්දී ගොඩක් අය කිව්වේ ගොඩක් අය පවුලේම අය සමහර අය. ඒතකොට මගේ යාළුවෝ ගොඩක් අය කිව්වා කරලා වැඩක් නැහැ ඔබ කරලා මේ වැඩක් නැහැ බං මේ හොඳ ජොබ් එකක් කරහන් මේ ඔබ කියලා තමයි යාළුවෝ කිව්වේ සමහර අය. හරිද? ඒත් සමහර යාළුවෝ හිටියා මාර සපෝට් එකක් දුන්නා එහෙම කරා. නමුත් අර ඒ සමහර අය එහෙම කියන්නේ ඉතින් යාළුවට ඒ කියන අර අවබෝධයක් නැහැ. යාළුවා දකින කෝණේ. යාළුවා දකින යාළුවගේ ඔළුවේ තියෙන මතේ. ඉතින් ඒක යාළුවගේ වැරද්දක් නෙමෙයි. නමුත් මම කියන්නේ අර යාළුවා අර එහෙම කියන මිනිස්සු ඉන්නවා. අනිත් දෙයක් පටන් ගත්තාම ඒක බිස්නස් එකක් කරලා මොකක් හරි පොඩියට පටන් ගත්තාම හිතනවා මේක සාර්ථක වෙන්නේ නැහැ මේක කරන්න අමාරුයි. සමහරට යා කියනවා වගේ හොඳට ඕක කරලා ගන්න මේ ජොබ් එකක් හරි මොකක් හරි කරන්න කියලා. නමුත් අපි ඊට වඩා අපි ගොඩක් වෙනස් වෙනවා. හරිද? ඉතින් එහෙම වුණොත් අපිට ඕනම දෙයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් බිස්නස් කියන්නේ. ඉතින් එහෙම අපි බැලුවොත් අද වර්තමානයේදී හරිම ලේසි. ඉතින් ඔයාගේ අතේ තියෙන රුපියල් 10,000 5000 ඔයා හරියට උපායශීලී වෙලා හරි බිස්නස් අයිඩියා එකක් එක්ක ඔයා ආවොත් අනිවාර්යෙන්ම ඔයාට මේ ලේසියෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් අපි ගත්තොත් ඔයා මොකක් හරි දෙයක් ගැන දන්නවා නම් හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ඔයාට මේකෙදි කෝස් කන්ටෙන්ට් එකක් හදලා ඔයාට ඒක විකුණන්න පුළුවන්. අද වර්තමානයේදී. හැබැයි මීට අවුරුදු අපි 10ක් පස්සට ගියොත් හරිද 10ක් නෙමෙයි අපි අවුරුදු 15ක් කියමු 15ක් විතර පස්සට ගියොත් අපිට ඔය දැන් කෝස් කියනවා අපි අහලා තිබ්බේ අධ්‍යාපන ආයතන වල වගේ මොකක් හරි එහෙම නැත්නම් අත්පත්‍රිකාව එහෙම නැත්නම් ලොකු බැනර් එකක් ගහලා තිනවා කොහේ ඕවලින් අපි ඇත්තටම මේ ඔය දැනගත්තේ. හැබැයි වර්තමානයේ ඒක දැන් ගොඩක් කී දෙනෙක් කෝසස් කරනවා ඉන්නවා. හරි තමන් දන්න දේ විකුණන අය කොච්චර ඉන්නවද? ඉතින් ඒක පෝස්ට් එකයි ඒක වීඩියෝ එකයි ඒක Facebook කැම්පේන් එකයි එයාලා සාර්ථකයි. හරිද? ඉතින් අද වර්තමානයේදී ඒකෙන් මේ බිස්නස් කරන්න බෑ ඔය කියන කතාව නම් අපිට බැහැර කරන්න වෙනවා. ඉතින් ලංකාව කියන්නේ හොඳ ඔපචුනිටි තියෙන රටක්. බිස්නස් කරන්න හොඳම ඔපචුනිටි තියෙන රටක් තමයි ලංකාව. තියෙන සම්පත් ගොඩ හරිද? එතකොට ලංකාවගේ රටක ඉතින් ටූරිසම්ද එතකොට ඔය නිෂ්පාදනද ඕන දෙයක් හරිද අධ්‍යාපනයේද ඕන දෙයක් කරන හොඳ බිස්නස් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ලංකාව තුල තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ බෑ කියලා දෙයක් නැහැ. කෙටිම කිව්වොත් බෑ කියලා දෙයක් නැහැ. එකම දේ වලට හොඳ බිස්නස් අයිඩියා එකක් තියෙන්න ඕන. ඒකට උපායශීලී වෙන්න ඕන. ඔයාට ඒ අවශ්‍ය සම්පත් ටික රැස් කරගන්න. ඉතින් එහෙම කරගෙන ඔයාට වැඩේ කරන්න පුළුවන් නම් ඔයාගේ ධෛර්යයෙන් සහ උත්සාහයෙන් අනිවාර්යයෙන්ම වැඩි සාර්ථක වෙනවා. ඉතින් ඒකින්ද මේ ලංකාවේ බිස්නස් කරන්න බෑ කියන එක
ගුරු මතයක් ඇත්තරම ඒක අපිට පුළුවන් බෑ කියලා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ බය වෙන්නේ නැතුව වගේ මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න try කරන්න. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ සම්බන්ධයෙන් හෝ ඔයාලට මොන හරි දැනගන්න ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදිහට ඒකට උත්තර දෙනවා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපි වටනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් එක මත තියෙන ගැටලු තියෙන යාළුවෝ ඉන්නවා නම් වීඩියෝ එක ෂෙයා කරලා දාන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේකින් දෙයක් ගන්න නැති කියලා. ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති පුළුවන් කියලානේ. පුළුවන් කියලා හැඟීමක් දැන් නැති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් එතකන් සුබ දවසක් වේවා හැමෝටම.